ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම. අද මම අරගෙන ආවේ දුප්පත් විදිහට හදාගන්න බත් එකක්. මස් මාළු බිත්තර මුකුත්ම නැහැ. ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ රසට කටට සැරට හදාගන්න පුළුවන් ගොඩාක්ම රස බත් එකක්. හරිම ලේසි හදාගන්න. විනාඩි 5න් හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන දේවල් ටික ඒ පිළිවෙලින්ම අරගන්න. මුලින්ම පෑන් එක ලිපේ තියාගන්න. බටර් මේස හැඳි එකක් දාගන්න. ඉන්පසු ඒකට පොඩියට කපාගත්ත ලූණු ටිකක් දාගන්න. ලොකු ලූණු පොඩි ලූණු ගන්න පුළුවන්. ඔයාට ගෙදර තියෙනවා නම් කරපිංච කොළ ටිකක් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්. දැන් ඒකට තලාගත්තු ඉඟුරු සුදු ලූණු ටිකක් දාගන්න. බටර් නැති අයට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දාගන්න පුළුවන්. ඔයා දාගන්න තෙල් වර්ග වලින් මෙන්න මේ ටික හොඳට බැදෙන්න ඕන. ඉඟුරුයි සුදු ලූණුයි ලූණුයි ඒ ටික රන්වන් පාට වෙනකන් හොඳට බැදෙන්න තියාගන්න. එතකොට තමයි බත් එක ගොඩක්ම රස වැඩි වෙන්නේ. දැන් ඒකට දාගන්න ඔයා කන සැර අනුව කෑලි මිරිස් කුඩු දාගන්න. ඔයා ටිකක් සැරට කනවා නම් ටිකක් මිරිස් කුඩු කෑලි මිරිස් වැඩි කරගන්න පුළුවන්. දැන් ඒකට දාගන්න පොඩියට කපාගත්තු තක්කාලි ටිකක්. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. තක්කාලි ටික ගොඩක් වෙලා තැම්බෙන්න තියාගන්නේ නැහැ. දැන් ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඉන්පසු හොඳින් කලවම් කරගන්න. දැන් ඔයාගත්තු බත් ටික දාලා හොඳින් කලවම් කරගන්න. මම මේ බත් අරගත්තේ පහෝදා උයපු බත් ඉතුරු වුණේ ඒවා ෆ්‍රිජ් එකෙන් තියලා. ඉතින් ඒ නිසා හොඳට වැලි වගේ තියෙනවා. ඔයාට එවෙලෙම උයපු බත් වලින් උනත් මේ වගේ බත් එකක් හදාගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. විනාඩි 2-3ක් පමණ බත් ටික හොඳට ටෙම්පරාදු කරගන්න. හරිම සුවඳයි මේ වෙලාවේදී. මොකද සුදු ලූණු ඉඟුරු හොඳට ටෙම්පරාදු කරගෙන තියෙනවා. ඉතින් ඒ දේවල් හොඳට මික්ස් වෙලා තියෙනවා. දැන් මේ බත් එකට ගොඩක්ම රසයි. ඔයාලට පේනවා ඇති මේකේ තක්කාලි එහෙම ගොඩක්ම බෙරි වෙලා නැහැ. බාගෙට වගේ තමයි තඹගන්නේ. ඇත්තටම කරපිංච ටිකක් තිබ්බනම් තවත් රසෙන් සුවඳෙන වැඩි කරගන්න පුළුවන්. මට මේ වෙලාවේදී ගෙදර කරපිංච කොල්ල තිබුණේ නැහැ. ඉතින් ඒ වෙලාවෙම දුවලා ගිහිල්ලා කඩෙන් ගන්න මෙහි කඩවල වල එහෙම කරපිංච නැහැ. ඉතින් ඔයාට කරපිංච ටිකක් පොඩියට කපලා අර ලුණු ටෙම්පරාදු කරගන්න වෙලාවට කරපිංච ටිකක් දාලා ටෙම්පරාදු වෙන්න තියලා බත් එක කලවම් කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම රස බත් එකක් මේක. අනිවාර්යයෙන්ම ඔයා try කරලා බලන්න. මස් මාළු බිත්තර කන්නේ නැති කෙනෙකුට ගොඩාක්ම වැදගත් වෙයි. කාර්යබහුල කෙනෙකුට ගොඩක්ම වැදගත් වෙයි. වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා මහන්සියට උයන්න කම්මැලි නම් ගෙදර තියෙන දේවල් වලින් පටස් ගාලා මේ විදිහට රස බත් එකක් හදාගෙන කන්න බඩ ෆුල් වෙන්න කන්න පුළුවන්. ඉතින් යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like කරන්න. නැවත රසවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.